හයි ඔන්න අද මම ගෙනාවා වෙනදා වගේම පන්සල් වල ලස්සන වීඩියෝස් ෆොටෝස් ගන්න මං හරිම ආසයි. ඉතින් ගොඩක් අයට යන්න හම්බ වෙන්නෙත් නැති නිසා මම ගියොත් අනිවාර්යෙන් වීඩියෝ එකක් අරගෙන ඔයාලට පෙන්නන්න. අද කැලණි පන්සල් ගියා උදේම. අද පළවෙනිදා අප්‍රේල් මාසේ පළවෙනි අඟහරුවාදා. ඉතින් අම්මයි මායි කැලණි පන්සලට ගිහිල්ලා එතන මණියක්කිත නාගරාජයාගේ ඒ ෆොටෝස් තමයි වීඩියෝ එක තමයි ඉස්සෙල්ලා දැක්කේ. ඊට පස්සේ බුදුන් වැඳලා පොඩි වීඩියෝ එකක් ගන්නත් අමතක කරේ නැහැ. මේක නම් ඕගොල්ලන් ගොඩක් දැකලා තියෙනවනේ ඕන කෙනෙක් කැලණි පන්සලේ දර්ශන. නමුත් ධාතු මන්දිරය අලුතෙන් හදපු හින්දා ඒකේ සමහර වීඩියෝ ගොඩක් අය දැකලා නැතුව ඇති ලංකාවේ පිටරට ඉන්න යාළුවෝ එහෙම දැකලා නැතුව ඇති. ඒ හින්දා තමයි ස්පෙෂලි මම මේ වීඩියෝ එක කරේ. බලන්න මේක ලස්සනද කියලා. ඊට පස්සේ ගංගාරාමයට යන්න පුළුවන්කමක් තිබ්බා. ගංගාරාමේ හරිම ආසයි මේ බෝධීන් වහන්සේ ළඟට යටට වෙලා ඉන්න. හිතුන වෙලාවක යන්න පුළුවන් තැනක් තමයි පන්සල කියන්නේ. ඉතින් මට හරි හිත නිවෙනවා. ඒ වගේම මට බෝධීන් වහන්සේ ළඟට එතකොට මේ වීඩියෝ එකක් ගන්නත් පුළුවන් වුණා. ළඟට ඇවිල්ලා බලලා නැති බලන්න එන්න බැරි මොනම හේතුවක් හරි මත එන්න බැරි කෙනෙක් ඉන්නවනම් එක්ක රට පිටරටක එහෙමත් නැත්නම් අසනීපව හෝ ඉන්න කෙනෙක් ඉන්නවනම් මේකෙන් බලා ගන්න පුළුවන්. බලන්න මේ මම ගොඩාක් ළඟටම ගත්තා අද නම් දර්ශන ටික. ඉතින් බලන්න මේ කොච්චර ලස්සනයිද කියලා.